LTT ත්‍රස්තවාදීන් මේ වන විට වර්ග කිලෝමීටර් 45කට සීමා වී සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදේ නානායක්කාර මහතා පවසයි. LTT ත්‍රස්තවාදීන් ඉතා සීමිත බිම්කඩකට සීමා වූද සිවිල් ජනතාව වෙනුවෙන් ලබා දී ඇති විශේෂ ආරක්ෂක කලාපය තවදුරටත් පවතින බව හමුදා ප්‍රකාශකවරයා කියා සිටී. මේ වන විට පුතුකුඩුරෙප්පු මන්සන්දියේ සිට ඉතිරි ප්‍රදේශ නැගෙනහිර දිශාවට මෙහෙයුම් වල නිරත වී සිටිනවා. 58 වන සේනාංකයේ බටපිරිස් සහ 53 වන සේනාංකයේ බටපිරිස්. ඒ සමගම මුලතිව් කලපුව ආශ්‍රිත ප්‍රදේශවල තවදුරටත් 53 වන සේනාංකයේ බටපිරිස් කලපුවේ බටහිර යුර දිගේ ඉදිරියට ගමන් කරමින් LTT ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම කටයුතු සිදු කරනු ලබනවා. මේ වන විට විශේෂ ආරක්ෂිත කලාපය තවදුරටත් ඒ ආකාරයෙන්ම පැවැත්වෙනවා. LTT ත්‍රස්තවාදීන් ඔවුන්ගේ බරාවි යොදාගෙන විශේෂයෙන්ම අම්පකාමම් පොක්කනේ කියන ප්‍රදේශයේදී වෙල්ලමුල්ලේ වයික්කාල් කියන ප්‍රදේශයේ මෙන්න මේ ස්ථානයේ තබාගෙන ඔවුන් මිලිමීටර 130 මිලිමීටර 122 කාලතුවක්කු යොදාගෙන ඊයේ දිනේදීත් ඔඩුසුඩාන් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. කාලතුවක්කු ප්‍රහාර අද දින පාන්දරත් ඔවුන් ඒ ආකාරයෙන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනු ලැබුවා. නමුත් ඒ කිසිදු ප්‍රහාරයකින් හමුදාවට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. අපගේ මෝටාර් අවි විදින ස්ථාන සොයා ගැනීමේ රාඩාර වලට ඒ ස්ථානය නිරීක්ෂණය වුණා. නමුත් හමුදාව කිසිම අවස්ථාවක මේ ආරක්ෂිත කලාපය තුළ පිහිටා ඇති නිසා ප්‍රහාර එල්ල කිරීම කටයුතු සිදු කරේ නැහැ. තවදුරටත් ඔවුන් මේ බරාවි එම ස්ථානවල රඳවාගෙන හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී සිටිනවා. LTT ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවන ප්‍රහාරවලින් මිදීම සඳහා නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් කණ්ඩායම් සතුව තිබූ ගිනි අවි යලි ආරක්ෂක අංශ වෙත බාර කෙරේ. එම ගිනි අවි ඔවුන් හෙට නිල වශයෙන් රජයට බාර දෙන බව අමාත්‍ය කේලිය රඹුක්කල්ල මහතා පවසයි. මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා. දවසේ නිල වශයෙන් තමන්ගේ ආරක්ෂකයන් යම් කණ්ඩායම් විසින් තියාගන්නා කියාගෙන හිටපු ආයුධ බාර දීමක් සිද්ධ වෙනවා. ඒ බාරවීම සම්බන්ධව නැගෙනහිර ප්‍රදේශයේ ඒකත් එක සුබවාදී ලකුණක්. එයින් එක දෙයක් වෙනවා. මොකද ආයුධ බාර දීමට වඩා ඒ ආයුධ අපේ තියාගෙන ත්‍රස්තවාදයෙන් මොකද LTT ත්‍රස්තවාදයෙන් මිදෙන්නට කියලා හිටපු අය අද කරගෙන තියෙනවා. LTT ත්‍රස්තවාදයේ අවසාන මොහොතට පැමිණ තිබෙනවා. තවතත් දැඩි ලෙස තර්ජනයක් වුන්ට නොවනවයි කියන විශ්වාසය අද ඕනත ගොඩ නැගලා තිබුණා. ඒක මම හිතන්නේ තාමත්ම රටක් ඉතා සුබවාදී සිතුවිල්ලක් ඒ අයට. රජයේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙල සාර්ථක ලෙස කරගෙන යන නිසා අපේ ජීවිත ගැන අපිට දැන් විශ්වාසයක් තියෙනවා. අනිවාර්යය තමයි ඒ ආයුධයක් බාර දීමේ, ඒ ආයුධ බාර දීමේ සුබෙම ක්‍රියාත්මක වෙන්නේ ඒකයි කියන එක සඳහන් කරන්නට ඕනේ.